එක් එක් ශේෂ්ත්‍ර වෙන වෙනම අරගෙන සමහරලාට උත්තර දෙන්න ගියහම සමස්තය මග ඇරෙනවා. ඉතින් ඒ නිසා අද රුපියල් අප්‍රමාණයත් එක්ක විශාල ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් අද පොලි අනුපාතයේ 100%කින් වැඩි වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව රොකට් එකෙන් කයිය ගහනවා මේ 355ට ගිය මේ ඩොලර් එක දැන් 336ට සෙටල් කරලා තියෙනවා කියලා ඉවරලා. ඩොලර් එක අඩු වෙනව නම් හොඳයි. අපි කියනවා අඩු කළ යුතුයි කියලා ඉවරලා. දැන් මේ ඩොලර් එක මේ පාලනය කරන්න වෙන්නේ මාකට් එකේ විශ්වාසයත් එක්ක. හැබැයි ආණ්ඩුව මොනතරම් කයිය ගැහුවත් මේ මාකට් එකේ විශ්වාසය ඇති වෙලා තියෙන්නේ ඍජු විදේශ ආයෝජන එනවා කියලාවත්. එහෙම නැත්නම් සංචාරක කර්මාන්තයෙන් ඩොලර් වැඩි වෙනවා කියලාවත්. එහෙම නැත්නම් අපනයන ආදායමෙන් ඩොලර් වැඩි වෙනවා කියලාවත්. එහෙම නැත්නම් විදේශ ප්‍රේෂණ වලින් ඩොලර් වැඩි වෙනවා කියලාවත් නෙමෙයි. මේ සමතුලිතතාවය తాවකාලික සමතුලිතතාවයක්. මොකද මේ හෙට IMF එකේ වාරික දෙකක පිළිබඳව සමාලෝචනය අවසන් වුණාම ඩොලර් මිලියන 700ක් ලැබෙන්නේ තියෙනවා. ඊළඟට මම හිතන්නේ මොකද්ද ADB එකෙන් තව ප්‍රමාණයක් එන්න තියෙනවා. එතකොට ඩොලර් බිලියනයක් විතර පැමිණෙනවා කියන බලාපොරොත්තුවෙන් එතකොට මාකට් එකේ ඩොලර් තියෙනවා. එතකොට අවශ්‍යතාවය ගලප ගන්න පුළුවන් කියන එක තුල තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඇත්ත වශයෙන්ම මැයි මාසේ මේ රටට තෙල් ආනයනය කරලා තියෙනවා ඩොලර් මිලියන 521කට. එතකොට මේ ලැබෙන මුදල ප්‍රමාණවත් වෙන්නේ මාස දෙකකට තෙල් ගේන්න විතරයි. අනිත් පැත්තෙන් මාසෙකට ට්‍රේඩ් ගැප් එක වෙළඳ ශේෂය අපනයනයට වඩා ආනයනය ඩොලර් මිලියන 200කට වඩා වැඩි. ඒ නිසා මේකට දීර්ඝකාලීන විසඳුමක් හොයන්න නම් මේ తాවකාලික ණය ගැනීම නෙමෙයි.